ඔයාලට උණු වතුර කොහොමද ඔයාලට මම අද පෝච් එක හදන්න යන්නේ මයික්‍රෝවේව් එකේ. කොහොමද හදන්නේ කියලා මම පෙන්නන්නම්. එකතු වෙලා ඉන්න. Hi යාළුවනේ, welcome back to my channel. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද මයික්‍රෝවේව් එකේ දාලා පවුච් එකක් හදන්නේ කියලා. මෙන්න මේක මම ඕඩර් කරේ Amazon එකෙන්. ඉතින් ඒකට කියන නම මම පහලින් ඔයාලට දාන්නම්. හරි, අපි එහෙනම් පරක්කු නොකර වැඩේට බහිමු. මේ මම දැම්මේ උණු වතුර. ගොඩාක් පිරෙන්න දාන්න එපා උණු වතුර. එතකොට උතුරන්න බලනවා. හරි, අපි දැන් මයික්‍රෝවේව් ගිහිල්ලා ටයිමින් සෙට් කරගන්න යන්නේ. සෙල්සියස් 80 දාන්න. ස්ටාර්ට් බටන් එක ඔබලා මම ටයිම් එක තියන්නේ විනාඩි 2යි තප්පර 10ක්. ඊට වඩා තිබ්බොත් බිත්තරේ පුපුරන්න බලනවා. බලමු බිත්තරේට මොකද වෙලා තියෙන්නේ කියලා. පෙනුම නම් හොඳයි. ගොඩක් හાર્ඩ් වෙලත් නැති පාටක් තියෙන්නේ. බලමු අනිත් පැත්ත හරවලා. Pouch ready. Da-da-da-da-dum. උයාගත්තේ නෑ. ඉතින් මං එද්දින් බිත්තරයි කියුකම්බර් ටොමැටෝ ගෙනාවා. දැන් ඉතින් කන්න යන්නේ බඩගිනි හොඳටම. ඉව්වේ නැති නිසායි මේ වගේ කෑමක් හදාගෙන කන්න හිතුනේ. අනික හෙල්තිනේ. ගම්මිරිස් ටිකක් දාගමු. මගේ සැලඩ් එකට මම ලුණු ටිකකුයි ගම්මිරිසුයි ඔලිව් ඔයිල් ටිකකුයි එකතු කරගත්තා. කන්න යන්නේ මට හොඳටම බඩගිනි. එහෙනම් මම ගිහිල්ලා එන්න. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මට අමතක වුණා. මේ තියෙන්නේ හුමුස් කඩල පිටි වලින් හදන්න එක. කඩල වලින් මෙහි සුපර් මාකට් වල ගන්න තියෙනවා. තව garlic paste එකත් වෙනම ගන්න තියෙනවා. මේ හරිම පහසුයි. එහෙනම් මම ගිහින් එන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. හදාගෙන කන්න. අද මෙසේනවා. අදින් ප්‍රීස්ලා මම මට ඕන දේවල් කර කර ඉන්නවා.